විශේෂයෙන්ම අපි අද කතා කරන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉහළින්ම ඉන්න රට ඇමරිකා එක්සත් ජනපද ගොඩනැගෙන්නේ හරි අමුතු සිදුවීමකට. යුරෝපයේ රටවල් වල පුනරුදය කාර්මික විප්ලවය කියන දේ මත ඔවුන් ආසියාවට එන්න අලුත් වෙළඳ මාර්ගයක් සොයා. එක බොහොම අමාරු බැරෑරුම් ජීවිත අවදානමක් ගත යුතු මිනිස්සු බොහොම අපි කියන්නේ රෙස්ක් එකක් ගත යුතු ක්‍රියාවලියක්. ඒ සඳහා මූලිකත්වය ගත්තා පෘතුගාලය, ඉස්පාඤ්ඤ, යුරෝපයේ රටවල් මූලිකත්වය අරගෙන ඔවුන් තීරණය කළා ආසියාවට එන්න පාරක් හොයාගෙන එන්න. ඒකේ පළමු උත්සාහය විදිහට ආසියාවට එන්න ගමන් කරත් අප්‍රිකාවේ කොනට ඇවිල්ලා ඔවුන්ගේ ගමනාන්තය අවසන් වුණා. ඒක ඔවුන් නැවත තමන්ගේ රටට යනවා. ඊයන් පස්සේ ඔවුන් ඒක තීරණය කළා අපි තවම ආසියාවට ගිහිල්ලා නැහැ, ආසියාවට එන්න තව ටික දුරක් යා යුතුයි කියලා. ඒ අනුව ආසියාවට එන්න ගත්ත දෙවන උත්සාහය ක්‍රිස්ටෝෆර් කොලම්බස් 1942 ඔක්තෝබර් 12 වෙනිදා කුණාටුවකට ගහගෙන ඇවිල්ලා කැරිබියන් දූපත්වල බහමාස් කියන දූපත් සමූහය හොයාගන්න. ඔවුන් විශ්වාස කළා ඒක ඉන්දියාව කියලා. මොකද යුරෝපයේ ජාතීන් සුදු ජාතිකයන්, නමුත් දැන් තමන් දකින ජාතිකයන් කළු ජාතිකයන්. ඔවුන් අපි රතු ඉන්දියන් වරු කියලා හඳුන ගන්නවා. ඔවුන්ගේ සමාජ සංස්කෘතීන් විනාශ කර දාලා යුරෝපා ජාතීන් විශේෂයෙන්ම ඉස්පාඤ්ඤ, ඕලන්ද, ප්‍රංශ, නෙදර්ලන්ත, පෘතුගාල වගේ ජාතිකයන් කණ්ඩායම් විදිහට ගිහිල්ලා තමන්ගේ ජනපද ව්‍යාප්ත කරගන්න. ඔහොම තමයි ඇමරිකාව තුළ ඔවුන් ජනපද ගොඩනැගීම ආරම්භ කරන්නේ. ඒ ජනපද ගොඩනගනකොට ඒ ජනපදය ඇතුලේ ඇමරිකාව තුළ රතු ඉන්දියන්වරුන්ගේ ශිෂ්ටාචාර සම්පූර්ණ විනාශ කරලා සම්පූර්ණම පාලන බලය විනාශ කරලා දාලා ජනපද ගොඩනගා ගන්නවා. ඒ ජනපද ගොඩනගා ගැනීමේදී මහා බ්‍රිතාන්‍ය සහ ඕලන්දය කියන රට, ඕලන්දය කියන වර්තමානයේ නෙදර්ලන්තය කියන රට මේ ජනපද ගොඩනගා ගැනීමේදී ප්‍රබල තරඟයක නිරත වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඕලන්දය ගොඩනගනවා ඒ ජනපදවල නිව් ඇම්ස්ටර්ඩෑම් කියලා නගරයක්. පස්සේ ඔවුන් ඒ ජනපදයේ බලය බ්‍රිතාන්‍ය ජාතිකව අල්ලගෙන ඒක වර්තමානයේ නාමකරණය කරන නිව්යෝර්ක් නගරය බලයත් පත් කරගන්නේ ඔන්න ඔහොම. ඇමරිකාව තුළ ඔවුන් පිහිටපු මුල්ම ජනපදය තමයි වර්ජිනියාව. ඉන් අනතුරු ඔවුන් 1733 ජෝර්ජියාව කියන එකක් නිර්මාණය කළා. ජෝර්ජියාව කියන එක ඔවුන්ගේ අවසන් ජනපදය. ජනපද 13කින් තමයි ඔවුන් ඔය රට ගොඩනගලා තියෙන්නේ. ඒ ජනපද 13 මිනිස්සු ගත්තොත් ඔක ඉස්පාන් ජාතිකයෝ ඉන්නවා, ප්‍රංශ ජාතිකයෝ ඉන්නවා, බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්නවා. යුරෝපයේ හිටපු සියලුම ජාතීන් එකතු වෙලා තමයි මෙන්න මේ ජනපදය ගොඩනගන්නේ. ජනපද 13ක් ඇසුරු කරලා. අද දවසට අපි මෙතනින් නතර වෙනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙනවා. එහෙනම් හැමෝටම ජය.